ඉගෙන ගන්න. You're watching Ada Derla 24/7. යාලිත් ප්‍රවෘත්ති. හිටපු ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය නිසා ශ්‍රී ලංකන් ගුවන් සමාගම විනාශ වූ බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. 2016 වසර දක්වා එම ගුවන් සමාගම ඇමරිකානු ඩොලර් බිලියන 3.25ක පාඩුවක් ලබන බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා අද ප්‍රවෘත්ති මාධ්‍ය හමුවකදී සඳහන් කළා. අද වෙනකොට දිනක පාඩුව ඇමරිකානු ඩොලර් 7,80,553ක් වෙනවා. අත වශයෙන්ම 2016 ජනවාරි 1 වෙනිදාට තියෙන ගණන් හිලව් අනුව රුපියල් බිලියන 461ක්. ඒක ඇමරිකානු ඩොලර් බිලියන 3.25ක්. මේකට කරගහන්න කවුරුත් එන්නේ නැහැ. සේවකයෝ 6,800ක් ඉන්නේ. අපිට හිමි ගුවන් යානා 22ක් තියෙනවා. මෙම ණයබර ආණ්ඩුව ගෙවන්න බාර ගන්නව අකමැත්තෙන් වුණා. මේ සමස්ත කළමනාකරණ ක්‍රියාදාමය කළමනාකරණය කරන්න. ජාත්‍යන්තර වශයෙන් පිළිගත් උපදේශක සමාගමක සේවය අපි ලබා ගන්නවා. ඒ උපදෙස්ම අපට අවශ්‍ය හවුල්කරුවා අපි තෝරගන්නවා. මේ අතර මිහින් ලංකා ගුවන් සමාගම සම්බන්ධින්ද මෙහිදී අදහස් පළ වුණා. ඈත අහසේ යනකොට අන්න මගේ නමින් ගුවන් යානයක් එනවා කියලා පෞද්ගලික පටු සතුට වෙනුවෙන් අලුත් ගුවන් සේවයක් පටන් ගත්තා. පටන් ගත්ත දවස් ඉඳලම පාඩුයි. ඒතර අපි මිහින් ලංකා පිළිබඳවත් ඉදිරියේ ඒ තීරණ ගන්න. ජාත්‍යන්තර ගුවන් සේවයක් පවත්වාගෙන යන කෙනෙකුට තමයි අපේ පංගුකාරය වෙන්න පුළුවන්. ඒ නිසා අපේ රට ඇතුලේ ලාභ ලබන ජාත්‍යන්තර ගුවන් සේවයක් නැහැ. ඒ නිසා මම හිතන්නේ අපේ හවුල්කාරයා ඉන්නේ එළියේ කියලා. රජය වග බලා ගන්නවා සේවකයන්ගේ රැකියාව සහ ඔවුන්ගේ වරප්‍රසාදවල සුරක්ෂිතභාවය තහවුරු කරන. බොහෝ මට්ටම් වල සේවකයෝ ටිකක් වයස ඉක්මවලා ගිය අය. නිසා තරුණ ප්‍රියමනාප ක්‍රියාශීලී සේවක සේවිකාවන් බඳවා ගැනීමත් ගුවන් සේවකට අවශ්‍යයි. අලුත් කළමනාකාරීත්වය පිළිබඳ තීරණ ගනි. තාම එවැනි තීරණ අරන් නැහැ. ඒවා අලුත් කළමනාකාරීත්වයේ තීරණ ගනි. පරාජයට පත්ව කැබිනට් ධුර දරන ඇතැම් අමාත්‍යවරු රාජ්‍ය අමාත්‍යවරුන්ට වගකීම් පැවරීම පැහැර හැර ඇතැයි නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගී බණ්ඩාර මහතා පවසනවා. අමාත්‍යවරයා මෙම සඳහන් කළේ දඹුල්ල ඉනාමලුව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් පසු මාධ්‍යට අදහස් දක්වමි. නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගී බණ්ඩාර මහතා අද පෙරවරුවේ පූර්ව දැනුම් දීමකින් තොරව දඹුල්ල ඉනාමලුව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. එහිදී මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ පුහුණුව ලබන තරුණ තරුණියන් සමග සාකච්ඡාවක නිරත වූ අමාත්‍යවරයා අනතුරුව මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. නෑ මම කිසිම කලකිරීමක් නෑ. මන්න ඕන අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් ආත්ම ශක්තියක් තියෙන පුද්ගලෙක් නිසා මම එහෙම කලකිරීමකට පත් වෙන විදියක් නෙමෙයි. අමාත්‍යාංශවල විෂයම් ධාරාවන් බෙදලා දෙන්න කියලා තියෙන. නේද? මගේ අමාත්‍යාංශය මට කිසිම වගකීමක් බාර දීලා නෑ. නමුත් මට වගකීම බාර දුන්නා කියලා ඉවරලා මට පිනට කකා ඉන්න පුළුවන් කමක් නෑ මහජන දේවලන්. දැන් පොළොන්නරුවේ සෙල්ලිපියේ නිසංකමල්ල රජුරෝ ලියලා තියෙන්නේ රාජ්‍ය දේපල කාබාසිනය කරන මිනිස්සු බල්ල බලල වෙලා ඉපදිනවා කියලා. ඉතින් මට ඒ තත්ත්වයට යන්න බෑ. විශේෂයෙන්ම ඔය පහුගිය මැතිවරණවලදී පරාජයට පත් වෙලා ඉවරලා ජාතික ලයිස්තුවෙන් ආපු മന്ത്രിතුමාලා තමයි අමාත්‍යතුමාලා තමයි මේ බලය පවරන්නේ නැතුව ඉන්නේ. මොකද ජනතා බලය නැති නිසා ආයතනවල බලය නැතුව ඇති කියන බය තියෙනවද දන්නේ නැහැ පවරන්නේ නැත්තේ. කොහොම වෙලා හරි ඒක නොලැබුණා කියලා මම වැඩ කරන එක අතහැරලා මම වැඩ කටයුතු කරනවා. ඔව් දැනුවත් කරන්න ඕන නිලධාරීන් මේ නායකයන් දැනුවත් කරලා තියෙනවා. නායකවරුත් අදාළ ඇමතිවරුන්ට මට මගේ විතර නෙවෙයි අනිත් ඇමතිවරුන්ටත් දැනුවත් කරලා තියෙනවා. පාටලි රාජගිරිය රිය අනුතුරේ සැකකරු වේද